ඇත්තටම ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකී කාටවත් විනාශ කරන්න බෑ වගේ සාරිපුත්තයන් වහන්සේ ධර්මයේ දේශනා කළොත් දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකී කාටවත් ඒක වෙනස් කරන්න බෑ. ආනන්ද සාන්නන්සේ ධම්ම භාණ්ඩාගාරික සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්ම සේනාධිපති. ආනන්ද සාන්නන්සේ හිතුවා මේ දානේ සුදුසු මට නෙවෙයි සාරිපුත්ත මහරහතන් වහන්සේට කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේට පූජා කළා. ස්වාමීනි ධර්මයේ උදෙසා මට ලැබිච්ච මේ දාණය සහ චීවරය ඔබ වහන්සේට වේවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කළා මට කලින් මෙහෙම දානයක් හම්බෙලා නැහැ. මම ධර්ම සේනාධිපති කියලා බුදුරජාණන් වහන්සේ වදාලාට ධර්ම ස්වාමී තථාගතයන් වහන්සේ ඒ නිසා මේ සුදුසු තථාගතයන් වහන්සේට කියලා ඒ දානය සිවුරත් සමග බුදුරජාණන් වහන්සේටම පූජා කළා. බුදුරජාණන් වහන්සේ දානෙ වැළඳුවා. එහෙනම් ධර්මයේ උදෙසා දානයක් පූජා කළොත් ඒ දානේ සැබෑ හිමිකරු කවුද? බුදුරජාණන් වහන්සේ.